ආශිර්වාදමත් දවසක් ඔබ සෑම කෙනෙක්ටම. අද දවසේ මම විශ්වාස කරනවා මේ වචනය අසන්න දෙවියන් වහන්සේ විසින් අඳිනු ලැබූ ඇදගනු ලැබූ සෙනගක් අද දවසේ මේ වචනය අසනවා කියලා. ඉතින් ඔබ සෑම කෙනෙක්ම ඉතාමත් ප්‍රේමයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ඇතිව මම මිෂන් ක්‍රයිස්ට් සේවය හරහා ඔබ පිළිගන්නට කැමතියි. අද දවසේ අපි කතා කරන්නට යනවා නරක හදවත සහ නරක දවස ගැන. ඉතින් චරිත දෙකක් ඇසුරෙන් තමයි මේ වචනය අද දවසේ අපි ගැඹුරින් බලන්නට යන්නේ. යේසුස් වහන්සේට ගෝලයන් 12 දෙනෙක් හිටියා. ඒ අතරින් වඩාත් කතා බහට ලක්ුණ චරිත දෙකක් තමයි මේ දෙදෙනා. කවුද මේ දෙන්නා? පේත්‍රස් සහ යූදස්. මේ දෙන්න ගැන ඔබ අහලා ඇති දේශනාවල දෙවදාසයන් විශේෂයෙන් කතා කරන පසුතැවිලි වීම ගැන කතා කරද්දී පේත්‍රස් නැවත හැරිලා ආවා. නමුත් යූදස් තමාගේ ජීවිතය නසාගත්තා. නමුත් ඒක නෙවෙයි අද අපි කතා කරන්නට යන්නේ. අපි මේ දෙන්නගේ චරිත දෙක අරගෙන මේ නරක හදවත සහ නරක දවස ගැන අපි බලන්ට යනවා. කී දෙනෙක්ට නරක දවස් තිබිලා තියෙනවද? එහෙම නැත්නම් නපුරු දවස් ඔබේ ජීවිතේ තිබිලා තියෙනවද? ඒ වගේම කී දෙනෙක්ට නරක හදවතක් තියෙනවද? පේත්‍රස් සහ මේ යූදස් කියන දෙන්නම යේසුස් වහන්සේව අනුගමනය කරා. උන්වහන්සේගේ ළඟින් හිටපු ගෝලයෝ දෙන්නෙක් වසර ගණනාවක් උන්වහන්සේත් එක්ක එකට ඇවිද්දා. උන්වහන්සේ කරපු හාස්කම් දැක්කා. එකට කෑවා. හැබැයි එක්තරා තැනකදී මේ දෙන්නම අසාර්ථක වුණා. නමුත් මේ අසාර්ථක වීමේදී එක්කෙනෙක් ජය ගත්තා, එක්කෙනෙක් සම්පූර්ණ පරාජිත වුණා. යේසුස් වහන්සේගේ දුක් විඳීමේදී මේ දෙන්නම අසාර්ථක වුණා. ඉතින් අපි මුලින්ම බලමු පේත්‍රස් ගැන. මම කැමතියි මුලින්ම පේත්‍රස් ගැන කතා කරන්නට. අපි බලමු යොහාන් 21:15 සිට 17 දක්වා. මේ ස්ථානයේ අපි බැලුවොත් කෑම කාලේ ඉවරුණාන් පස්සේ යේසුස් වහන්සේ මේ සීමොන් පේත්‍රස්ගෙන් ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේ අහනවා මොවුන්ට වඩා නුඹ මට ප්‍රේම කරනවාදයි ඇසුසේක. ඔහු කියනවා එසේ ස්වාමිනී මා ඔබට ආදරය ඇති බව ඔබ දන්නාසේකයි කියලා යේසුස් වහන්සේට පිළිතුර දෙනවා. ඊළඟ වතාවෙත් උන්වහන්සේ අහනවා දෙවනි වර අහනවා නුඹ මට ප්‍රේම කරනවාද කියලා ආයමත් අහනවා. ඊට පස්සේ එයාගේ උත්තරය කියන එසේ ස්වාමිනී මා ඔබට ආදරය ඇති බව ඔබ දන්නාසේක කියලා කියනවා. ආයෙ පාරක් කියනවා තුන්වෙනි පාරත්. යේසුස් වහන්සේ අහනවා සිමෝන්ගෙන් අහනවා නුඹ මට ආදරේද කියලා. තුන්වෙනි පාර මෙයා ඒ උත්තරයට තව දෙයක් එකතු කරලා කියනවා ඔබ සියල්ල දන්නාසේක මා ඔබට ආදරය ඇති බව ඔබ දන්නාසේක උන්වහන්සේට කියනවා. උන්වහන්සේට ටිකක් කිට්ටු වෙලා ලං වෙලා හිටියා. මේ පේත්‍රස්ට තිබ්බා අව්‍යාජ ගැඹුරු ප්‍රේමයක් යේසුස් වහන්සේ ගැන. හදවතින් ඔහු උන්වහන්සේට ඇලුම් වෙලා හිටියා. ලීන් වෙලා ලං වෙලා උන්වහන්සේට හිටියා. ඒ වගේම තව අවස්ථාවක අපි වචනේ බැලුවොත් මතෙව් 14:28 ඉඳන් 29 වෙනකම්. පේත්‍රස් උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමිනී ඔබ වහන්සේ නම් වතුර පිට ඔබ වෙතට එන්න මට අනකල මැනවයි කීවේය. මේ අවස්ථාවේදී මම දකින්න දෙයක් තමයි යේසුස් වහන්සේ කෙරේ මෙයාට විශ්වාසයකට වඩා ඇදහිල්ලක් බලවත් ඇදහිල්ලක් තිබ්බා මොහුට උන්වහන්සේ කෙරෙහි. ඒ කියන්නේ මොන දේ වුණත් උන්වහන්සේ ඉන්නවා. වතුර පිට එන්න මට අන කරන්න මම එනවා කියලා පේත්‍රස් කෙනෙක් තරම් ඇදහිල්ලක් එයාට විශ්වාසයක් උන්වහන්සේ කෙරෙහි තිබ්බා. දැන් මේ පේත්‍රස් ගැන අපි බලනවා. ඊට පස්සේ මේ යූදස් ගැන. යොහාන් 12 වෙනි පරිච්ඡේදයේ 4 ඉඳන් 6 වෙනකම්.
එහෙත් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙකු උන්වහන්සේ පාවා දෙන්න සිටිය යූදස් ඉස්කාරියොත් කතා කොට මේ තෙල මසු 300කට විකුණා දිලිඳුන්ට නොදුන්නේ මක් නිසාදයි කීවේය. මම හයත් කියවන්නම් මොකද මේක වැදගත්. ඔහු මේක කීවේ දිලිඳුන් සැලකූ නිසා නොව ඔහු සොරකු බැවිනුත් මුදල් පසුම්බිය බාර වෙහි දැමූ දේ රැගෙන ගිය බැවිනුත්ය. දැන් මෙන්න යූදස් ගැන අපි බලන්නට යනවා. මොහු මුදල් වලට කෑදර වෙච්ච කෙනෙක්. බයිබලයේ අපිට කියනවා සොරෙක් කියලා. 6 වෙනි පදේ එතන කියනවා එයා දිලිඳුන් ගැන සැලකූ නිසා නෙව ඔහු සොරෙකු බැවිනුත්. සොරෙක් කියලා කියනවා. ඉතින් මෙතන මේ ප්‍රකාශය යූදස් කරන්නේ ඇත්තටම එයා මේ හදවතින් දිලිඳුන් ගැන සලකපු නිසා නෙවෙයි එයා මුදල් වලට තිබ්බ කෑදරකම නිසා තමයි ඔහු එවැනි ප්‍රකාශයක් එතන කරන්නේ. යූදස්ව ගත්තම ඔබ දන්නවා යූදස් තමයි යේසුස් වහන්සේව පාවලා දුන්නේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්. දැන් මෙතන ගැටලුව පාවා දීම නෙවෙයි. පාවා දීම කියන්නේ ඒකේ ඵලයක්. මේකේ මුල මොකද්ද? පටන් ගැනීම රූට් කෝස් එක මෙයාට තිබුණේ කෑදරකමෙන් දූෂිත වෙච්ච හදවතක් තිබ්බේ. ඒ කියන්නේ එකට ඇවිදපු කෑපු බීපු හාස්කම් දැකපු තමාගේ ස්වාමියාට මිලක් නියම කරනවා. මිලක් නියම කරලා පාවල දෙන්න තරම් ඔහුට නරක හදවතක් තිබුණා. දූෂිත වෙච්ච හදවතක් තිබ්බා. මතෙව් 26:14-15 දැන් මෙයා මේ උත්තම පූජකයන්ගෙන් අහනවා මම ඔහුව ඔබට පාවලා දුන්නොත් ඔබ මට කුමක් දෙන්න කැමතිද කියලා අහනවා. එයා අහන්නේ මම පාවලා දෙන්න දෙපාද කියලා. එතන හරි ගැඹුරු දෙයක්. ඔහු කියන්නේ යූදස් මම පාවලා දෙන්නම් මට මොනවද හම්බෙන්නේ? මට මොනවද රත්තරන්ද සල්ලිද මට මොනවද හම්බෙන්නේ කියලා තමයි එතන අහන්නේ. මෙන්න නරක හදවත. මෙන්න දූෂිත වෙච්ච හදවත. දැන් පේත්‍රස්ව ඇයි මම ගත්තේ? මම යූදස් ගැන කතා කරා. මෙන්න නරක හදවතකට හොඳම උදාහරණයක්. දැන් මම පේත්‍රස්ව ගත්තා. පේත්‍රස් යේසුස් වහන්සේව අඳුනන්නේ නැහැ කියලා කියනවා. මෙයා මේක සැලසුම් කරලා නොවේ කරේ. නමුත් යූදස් මේක සැලසුම් කරලා කරපු දෙයක්. මේ වෙලාවේ පේත්‍රස් පීඩණයට පත් වෙලා හිටියා, බියට පත් වෙලා හිටියා. මොකක්ද උනේ? ඔහුට නරක දවසකට මුහුණ දෙන්නට සිදු වුණා. ඒක පේත්‍රස් සිතාමතා සිදු කළ දෙයක් නෙවෙයි. නමුත් යූදස්ගේ කතාව පෙර තියා සියල්ල සූදානම් කරලා තිබ්බා. සැලසුම් කරලා තිබ්බා. පේත්‍රස්ව ගත්තම එයා බිය නිසා තමයි යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරේ. නමුත් යූදස් යමක් අවශ්‍ය නිසා අන්න නරක හදවතක් තිබ්බා. යමක් අවශ්‍ය නිසා උන්වහන්සේව පාවලා දුන්නා. දැන් අද දවසේ ඔබට මෙතනින් දෙවියන් වහන්සේ දෙයක් කතා කරනවා. ඔබට ඔබේ ජීවිතේ නරක දවස් තිබිලා ඇති. නරක දවස්වල ඔබ යනවා ඇති. බයිබලයේ කතා කරනවාද අපිට නරක දවසක් හෝ නපුරු දවසක් ගැන? මම පෙන්වන්නම් ඔබට එපීස 6:13 කියනවා එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්ට. ඒ කියන්නේ නපුරු දවසක් තියෙනවා. නපුරු දවසක් තියෙනවා. සමහරක් වෙලාවට මට මගේ ජීවිතේ තිබිලා තියෙනවා. මගේ ස්වාම පුරුෂයාව සිරගත කරපු දවසේ, මගේ පියා මට අහිමි වෙච්ච, මගේ භූමික පියා මිය ගිය දවසේ, මේවා නපුරු දවස්, වේදනාකාරී දවස්. අපිට මේ වගේ දවස් ඔබට ජීවිතේ තිබිලා ඇති. සමහරක් වෙලාවට මේ දවස්වල ඔබ දැන් ගමන් කරනවා ඇති. නපුරු දවස්වල, නරක දවස්වල ඔබ ගමන් කරනවා ඇති. නමුත් ඔබට නරක දවසක් ජය අරගෙන ඔබට ඉදිරියට යන්න පුළුවන්. නමුත් නපුරු හදවතක්, නරක හදවතක් තිබ්බොත් ඔබට කවදාවත් ජය ගන්නට බෑ. උදාහරණයට මේ දෙදෙනාගේම කතාවේදී පේත්‍රස් අවසානයේ මුල් සභාවේ බලවත් දෙවියන් වහන්සේගේ මිනිසෙක් වුණා. උන්වහන්සේ පාවිච්චි කරපු. මොකද එයාට
නරක දවසක් එදා වුණේ. නරක දවසකට එයාට මුහුණ දෙන්න වුණා. එයාට ඒ වෙලාවේ කලකිරීම, බිය, පීඩනය හැමදේම එන්නේ නැති. ආදරය කරපු කෙනා යේසුස් වහන්සේ ළඟම එයා ගොඩාක් ආදරය කරපු කෙනා. එයාගේ ස්වාමියා. නමුත් යූදස්ට නරක හදවතක් තිබ්බ හින්දා ඔහුගේ ජීවිතේම ඔහුට අහිමි වුණා. ඒ නපුරු දවස ජය ගන්න පුළුවන්, නරක හදවතක් තිබ්බොත් දවසක් කවදාවත් ජය ගන්නට බැරි වෙනවා. මේ සමහරක් වෙලාවට ඔබට මෙවැනි මනුෂ්‍යයන් හමු වෙලා ඇති. ඔබ නරක දවස්වලට මුහුණ දීලා ඇති. ඒ වගේම නරක හදවත් තියෙන මනුෂ්‍යයන් ඔබට මුණ ගැහිලා ඇති. ඒ අය සමහරක් වෙලාවට ඔබේම ළඟම පවුලේ අය වෙන්න පුළුවන්. ඔබ පාවල දීලා ඇති. ඔබට විරුද්ධව පොලිසියට යයි. ඔබට විරුද්ධව දේවල් කතා කරයි. ඉතින් ඔබ නිර්දෝෂ වුණත් යූදස් වගේ මනුෂ්‍යයන් ඔබට මුණ ගැහිලා ඇති. ඔබට මුණ ගැහේ. ඒ අයගේ වාසිය තකා. ඒ අය මුදල් නිසා ඔබව පාවලා දෙයි. ඔබ කොපමණ සත්‍යවාදී වුණත්, ඔබ කොපමණ නිර්දෝෂ වුණත්, ඒ අයට තියෙන නරක හදවතක් නම් ඒ අය ඔවුන්ගේ දේ තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අද දවසේ දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. ඔබට කවදාවත් මේ වචනය අසන දෙවියන් වහන්සේගේ දරුවන්ට කවදාවත් නරක හදවතක් තියෙන්න බෑ. ඔවුන් නරක දවසක් ඔබට තියේ. මුහුණ දෙන්න දේවල් තියේ. අභියෝග තියේ. පීඩනයට සමහරට ඔබ පත් වෙයි. ඔබට විසඳ ගන්න සමහර දේවල් ඔබට දවසේ හමු වෙයි. අභියෝග තියේ ඔබට. යේසුස් වහන්සේත් දේවල් තුලින් ගියා. නමුත් ඒව ඔබට ජය ගන්නට පුළුවන්. ඒවල උත්තරේ විසඳුම් ඒවා බලවත්. ඒක ජයග්‍රහණය ඔබ ලබන. නමුත් නරක හදවතක් තිබ්බොත් කවදාවත් ජය ගන්නට බෑ. කෑදර කමින් මුදල් වලින් දූෂිත වෙලා නම්, නපුරු කමින් හැම වෙලේම බොරුවෙන්, වංචාවෙන් තව කෙනෙක්ට අයහපතක් කරන්න හිතනවා නම් කවදාවත් ඒක ඉදිරියට යන්නට බෑ. තවත් කෙනෙකු වේදනා විඳීමට හේතුව ඔබ නොවෙන්න. කෙනෙක් ඔබ නිසා අඬනවා නම්, කෙනෙක් ඔබ නිසා වේදනාවෙන් ඉන්නවා නම් ඒක භයානකයි. එවැනි කෙනෙක් ඔබ වෙන්නට එපා. ඒ වගේම ඔබව මනුෂ්‍යයන් පාවලා දෙද්දි, ඔබව මනුෂ්‍යයන් එපා කරද්දි, පල්ලිය වේවා, පාසලේ වේවා, නෑදෑයන් අතර වේවා, ඔබේම පවුල තුල වේවා, ඒක ඔබට නැහැ කියන්න බෑ. යේසුස් වහන්සේගේ ළඟම ඉඳලා තමයි කාලා බීලා මේ දේවල් වලට උන්වහන්සේ මුහුණ දුන්නේ. මගේ ජීවිතයේ අත්දැකීම් තියෙනවා. මමත් එවැනි දේවල් වලට මුහුණ දීලා තියෙනවා. ළඟම හිටපු අය පාවලා දීලා තියෙනවා. ඔබ වැරදි කරන්නට අවශ්‍ය නැහැ. ඔබ නිර්දෝෂී. උනත් සමහර දේවල් වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. නමුත් මෙවැනි අවස්ථාවලදී ඔබ කවදාවත් පාවා දෙන්නෙකු වෙන්නට එපා. ඔබ කවදාවත් ඒ අය කරන දේවල් නිසා ඔබට නරක හදවතක් ගොඩනගා ගන්න එපා. ඔබට නපුරු හදවතක් තියාගන්නට එපා. එහෙම වුණොත් ඔබ පරාජය වෙනවා. හොඳ හදවතක්, යහපත් හදවතක්, ප්‍රේමෙන් පිරුණු හදවතක්, සමාව දෙන්න පුළුවන් හදවතක්, දීමේ හදවතක් ඔබ තියාගන්න. ඉතින් අද දවසේ මට අවශ්‍ය වුණා කෙටියෙන් ඔබව දිරිගන්වන්නට. මේක තමයි මේ සතියේ ඔබ මෙනෙහි කරන්නට ඕන. උන්වහන්සේ ඒකට කරුණාව දෙනවා. නපුරු දවස්වලට විරුද්ධව ඉන්න, නැගිටින්න, යක්ෂයාගේ උපායවලට විරුද්ධව ඉන්න, ඔබට ඒ වලින් ජය ගන්න, අභියෝග ඒ දේවල් ජය ගන්න උන්වහන්සේ ශක්තිය, මඟ පෙන්වීම, කරුණාව දෙනවා. නමුත් කවදාවත් නරක හදවතක් තබා ගන්න එපා. දූෂිත වෙච්ච අපවිත්‍ර සිතක් තියාගන්නට එපා. දෙවියන් වහන්සේ අද දවසේ වචනය අසන ඔබ සියල්ලන්ට මේ තුලින් කතා කරනවා, ආශිර්වාද කරනවා. මේ වචනයට සූදානම් වෙද්දී මමත් මේ තුලින් ආශිර්වාද ලැබුවා. ඔබ සෑම කෙනෙක්ටම ආශිර්වාදලත් ජයග්‍රාහී සතියක් ජේසු පිහිටයි.